හෙලෝ යාළුවනේ දකුණු පළාතේ සැගවිලා තියෙන පෞරාණික වටිනාකමක් තියෙන පිම්බිමක් බලන්න තමයි මේ යන්නේ. බලන්න වීඩියෝ අවසන් වෙනකම් ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. අපිට යාළුවනේ මුලින්ම හම්බ වෙන්නේ මොරෝකෝ නගරය. මොරෝකෝ නගරය හරහා තමයි යන්න ඕන. කිලෝමීටර් 120ක්. මේ තමයි යාළුවනේ දකුණේ ඓතිහාසික ගැටබරුව පුදබිම. මෙතනින් යන හැමෝම ගැටබරුවට පරුරක් දාගෙන තමයි යන්නේ. අයි ගිහිල්ලා එනකන් කිසිම ගැටලුවක් නැහැ. අජුරු බණ්ඩාර දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය අනිවාර්යයෙන්ම තියෙනවා. අපිත් යාළුවනේ පරුරක් දාලා වැඳ පුදාගෙන තමයි ගමන් ආරම්භ කරේ. මේ තමයි යාළුවනේ ගැටබරුව පුරාණ රජමහා විහාරය. කොටපොළ ඉඳන් උරුබොක්ක පාරේ යද්දී හම්බෙච්ච ලස්සනම තැනක් තමයි මේ. වටිනාකමක් බලලම ඉන්නකෝ. ඔන්න යාළුවනේ අපි දැන් තමයි නියම තැනට ආවේ. මේ තමයි බඳගිරිය රජ මහා විහාරය හම්බන්තොට දිස්ත්‍රික්කය. ඇත්තටම යාළුවනේ මාරම ලස්සනයි. මාරම ලස්සන view එකක් තියෙන්නේ. බලන්න මේ එච්චර මහලුකු සෙනගක් නැහැ. බලන්න මේ ගඩේ නගින්නේ ගල් පඩිපෙළ කපලා තියෙනවා. මේ යකඩ වැටෙන් වැට කරලා තින්නේ සෙල්ලිපි. මේ බලන්න යාළුවනේ මෙතන තින්නේ ලොකු පොකුණක්. මේ පොකුණ ලොකු නිදානයක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ පොකුණ වැහෙන විදිහට උඩින් ගලක් තියලා තින්නේ නිදානේ ගන්න බැරි වෙයි. නිදානේ ගන්න තත් කරොත් එහෙම මේ ගල වැටෙන විදිහට. නමුත් මේ නිදානේ අරගෙන කියලා තමයි කියන්නේ. අඩි 12ක් විතර ගැඹුර පොකුණක්. බලන්න යාළුවනේ මාරම ලස්සනයි. බලන්න මේ ගලේ ටිකටම පරිපේක කපලා තින්නේ. දැන් නම් මැකීගෙන ගිහිල්ලා. බලන්න යාළුවනේ ලස්සන බලන්න මේ චෛත්‍යය මේ නම් පිළිසකර කරලා තින්නේ. පිළිසකර නොකරපු චෛත්‍යය එහා පැත්තේ තියෙනවා. බලන්න මාර ලස්සනයි. මේ පහන් කණු දෙක තනිකර ගල් වලින් හදලා තියෙන්නේ. බලන්න යාළුවනේ මේ වෙනස්ම නිර්මාණයක්. පුදුමාකාර ලස්සනක් තින්නේ. ඒ වගේම ලස්සන වටපිටාව. තනි ගල් තලාවක තමයි මේ හදලා තින්නේ. මාරම ලස්සනයි. මේ මොකද්ද මේ පුරවන්න දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාගෙන යන්න. බලන්න යාළුවනේ මේ ගල් තලාවේ තියෙන විශාල පොකුණක් අඩි 15ක් 18ක් ගැඹුරයි කියලා තමයි අපිත් එක්ක නම් පැවසුවේ. බලන්නකෝ කොහොම නිර්මාණද කියලා මේවා. දැන් කාලේ මිනිස්සුන්ට හිතා ගන්නවත් බෑ. යාළුවනේ එක ළඟ තියෙන පොකුණු දෙකෙන් අනිත් එක මේකත් එහා සමානව ගැඹුරයි කියලා තමයි අපිත් එක්ක නම් කිව්වේ. බලන්නකෝ ගල මුදුනට පේන වටපිටාව. අමුතුම ලස්සනක්. ඒක නම් කියන්න වචන නැහැ. මේ තමයි යාළුවනේ බඳගිරිය රජ මහා විහාරය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ. මේ ඉස්සරහින් පේන වැව. බලන්නකෝ ලස්සන. අනිවාර්යෙන්ම ඔයාලා බලන්නම යන්න ඕනි තැනක් තමයි මේ. මේක පුරාවිද්‍යාවකින් වසන් කරන් ඉන්න තැනක්. මේ තමයි බඳගිරිය වැව. බලන්නකෝ නිර්මාණය. ගොඩක් ගැඹුරයි කියලා තමයි කියන්නේ. කාටවත් මෙතනින් නාන්න එහෙම නම් දෙන්නේ නැහැ කියලා තමයි අපිත් එක්ක කිව්වේ. බලන්නකෝ වැවේ තරම විශිෂ්ට නිර්මාණ මේ. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලා page එක follow කරලා තියාගන්න මේ වගේ ලස්සන දේවල් දකින්න. share කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් ජය වේවා.